අයිබෝවන් දුවේ පුතේ අපි අදත් සංචරණ සීමා මැද ඔයගොල්ලන්ගේ නිවහනට ආවා ගම් මැද්දේ තක්සලාවෙන්. හොඳයි දුවේ පුතේ අපි අද පසුගිය දවසේ කරපු පාඩමේ ඉතිරි කොටස මුදල් ගනුදෙනු හා බිල්පත් කියන පාඩමට සම්බන්ධ වෙමු. මම හිතන්නේ දුවලා පුතාලා මම ගිය සතියේ ගිය දවසේ කරපු පාඩමට අනුව මුදල් නෝට්ටු හිම පරීක්ෂා කරලා බලලා ඒවායේ තියෙන පොදු ලක්ෂණ විශේෂ ලක්ෂණ හඳුනා ගන්න ඇති කියලා මම හිතනවා. හොඳයි. අපි ගිය සතියේ දුවලා පුතාලාට ඉගෙනුවා මුදල් යම් මුදලක් නිවැරදිව කොහොමද බෙදාගන්නේ කියලා. එතකොට අද මම එතන ඉඳලා පාඩම ආරම්භ කරනවා. අද අපි ඉගෙන ගන්නේ යම් මුදල් ප්‍රමාණයක් බෙදීම කියන ගණිත කර්මය ආශ්‍රිත ගැටලු විසඳන ආකාරය. හොඳයි බලන්න පුතේ. පෙට්ටියක පොත් තියෙන 6ක්. පෙට්ටියක පොත් තියෙනවා 6ක්. පොත් සියල්ලම රුපියල් 1230ක් වටිනවා නම් පොතක මිල සොයන්නේ. එතකොට මේ පෙට්ටියක තියෙන පොත් 1230ක්. එතන මේ පොත් වටිනවා දැන් පොත් 6ක් තියෙනවා. මේ පොත් 6ම වටිනවා රුපියල් 1230ක්. ඒතර අපෙන් අහන්නේ එක පොතක වටිනාකම කීයද කියලා. එතකොට අපි ඒක මොකද කරන්නේ? සියල්ලම වටිනා ගාණ තියෙනවා. පොත් ගණන 6යි 6ේම වටිනාකම රුපියල් 1230යි. එක පොතක වටිනාකම හොයන්නේ කොහොමද අපි? මේ 1230 බෙදනවා 6. බලන්න මේ විදිහට දැන් මම අර ඔයගොල්ලන්ට ගිය සතියේ කරපු පාඩම අනුව මේ බලන්න දැන් මෙතන මම මේක කෙටි ක්‍රමයට බෙදාගෙන යනවා. ඒ කියන්නේ සත නොදා බෙදෙනවා. දැන් මම ඔයගොල්ලෝ ගිය සතියේ දුලා පුතාලට කියලා දුන්නා සත බින්දුවක දාන්න ඕනේ. අපි බලමු මේක කෙටි ක්‍රමයක් යටතේ මේ විදිහට බෙදාගෙන ගිහිල්ලා ඒ බින්දු දෙක දාන්න අවශ්‍ය වුණොත් යෙදීම අවශ්‍යතාවයක් ඇති වුණොත් විතරක් අපි යොදාගන්න. මේ බලන්න. එතකොට 1230 බෙදෙනවා 6. එතකොට එකට 6ව නැහැ. 12ට 6ව 2යි. 6 වාරයක් 2 12යි. 12න් 2 12න් 12ක් බිඳුවයි. එහෙනම් මේ තුනේ ඉලක්කම් පහළට ගන්නවා 3ට 6ව තියනවද? නැහැ. එහෙනම් බිඳුවයි කියලා ඔන්න ඔය බිඳුව අපිට වැදගත් බිඳුවක්. ගොඩාක් දරුවෝ අමතක කරනවා. ඒ අමතක කළොත් අපේ ගණන සම්පූර්ණයෙන්ම වරදිනවා. 6 වරක් බිඳුවයි බිඳුව වුණත් බෙදීම ගුණ කිරීම අඩු කිරීම කියන ගණිත කර්ම තුනම අපි දීර්ඝ බෙදීමේ ගාණ ඇතුලේ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි වරදිනවා. අඩු කරනවා 3න් බිඳුව 3යි. ඊළඟ අපි යන්නේ බිඳුව පහළට ගන්නවා. එතකොට දැන් අපිට ඉතුරු 3යි ගෙනාපු බිඳුවයි 30ක් හැදුනා. 30 6න් බෙදන්න පුළුවන් ද බලමු ඉතුරු නැතුව. 30ට 6වා 5යි. 5 වාරයක් 6 30 ඉතුරු උනේ නැහැ. එතකොට අපිට දැන් පැහැදිලි වෙනවා දැන් මෙතන පොඩ්ඩක් මේ මට පොඩි අතපසුවීමක් වෙලා මේ 30 මැදලා 30 මෙතනද බිඳුව එන්න ඕනේ. ඒක මම තියාගන්න. දැන් දරුවනේ දැන් අපිට පේනවා දැන් උත්තරය ආවේ 205යි. ඒතර ඉතුරු උනේ නැහැ. ඉතුරු නැති නිසා අපිට මෙතන බිඳු ගැනීමේ අවශ්‍යතාවයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් රුපියල් 205 කියලා මේ එක පොතක මිල රුපියල් 205යි කියලා අපිට මේ ගැටලුව විසඳගෙන යන්න. හරි. පැහැදිලි දුල පුතාට හොඳයි. අපි තවත් ඔය වගේ බෙදීම ගැටලුවකට යමු. මේ බලන්න. බිත්තර 8ක් ගැනීම රුපියල් 124ක් වැය වෙයි. නම් බිත්තරයක මිල කීයද? දැන් මේ බලන්න. එතකොට අපි බිත්තර 8ේම මිල රුපියල් 124යි. එතකොට දුවේ පුතේ අපි කරන වැඩේ මොකක්ද? බිත්තර 8ක්ම රුපියල් 124ක් වටිනවා නම් එක බිත්තරයක හොයන්නේ කොහොමද අපි? 124 8ේම මිල 8ෙන් බෙදුවහම අපිට මේ විදිහට මුදල හොයාගන්න පුළුවන්. ඒතර දුවේ පුතේ 1ට 8 ඒවා නැහැ. එහෙනම් අපි 12ට 8 ඒවා 1යි 1 වරක් 8 8යි 12න් 8ක් අඩු කළාම උත්තරය 4යි. අපි ඉතුරු 4 පහළට ගන්නවා. දැන් 44ක් හැදුණා නේද? 44ට 8 ඒවා 8 වරක් 5 40යි. එතකොට එනම් 44න් 40ක් අඩු කරාම උත්තරය 4ක් ඉතුරුයි. දැන් අපි අර කලින් ගානේ අපි මුදල් 7 බිංදු යොදාගත්තේ නැතුව කළේ. ඇයි? අපිට මෙතෙන් එනකොට ඉතුරු නැතුව බෙදිච්ච නිසා. දැන් හැබැයි මේ ගාන එහෙම වෙන්නේ නැහැ. මේ ගැටලුවේ 4ක් ඉතුරු වෙනවා. අපිට මේ 4 ඉතුරු කරලා දාලා යන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ අපිට මේ 7.2 අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් අපි 7 පැත්තට බෙදීම ගෙන යන්න කලින් රුපියල් 4න් කිරීමේ තිත ඉහළට තියාගන්න. දැන් අපි බිඳුවක් ගන්න. දැන් බලන්න ඔන්න ඉතුරු 4ට මේ බිඳුව පහළට ගෙනාම 40ක් නිර්මාණය වෙනවා. දැන් අපිට 40 වෙනන්න පුළුවන් 8ෙන් 48 ඒවා 5යි 8 වරක් 5 40යි 40න් 40ක් බිඳුව. ඊට මේ බිඳුව මෙතෙන්ට ගත්තොත් බිඳුවයි 8 වරක් බිඳුව බිඳුවයි බිඳුව බිඳුව බිඳුවයි.
ඔන්න ඔය ආකාරයෙන් අපිට දැන් එනම් පැහැදිලි උත්තරය ගන්න පුළුවන්. නිවැරදි උත්තරය බිත්තරයක මිල රුපියල් 15යි සත 50යි කියලා. රුපියල් 15යි සත 50යි කියලා. දැන් දූ දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති අර රුපියල් සත ගානක් මුදල් ප්‍රමාණයක් අපි බෙදීම ඇසුරෙන් ගැටලුවක පිළිතුරක් ලබා ගන්නකොට රුපියල් හා සත යෙදීමේ ඇති වැදගත්කම මොන වගේද කියලා. ඒතර මේ රුපියල් සහ ලියලා සත සඳහා අවශ්‍ය කරන බිංදු දෙක අපි ලිවිය යුත්තේ කොයි අවස්ථාවලද? ලියන්නේ නැතුව බෙදීමේ ගණනක් හදන්න ඕනේ. කොයි අවස්ථාවද කියලා මම හිතන්නේ දුලට පුදාට පැහැදිලි ඇති. මෙයාගේ ගණනක් ඉතුරුනොත් අනිවාර්යෙන් බිංදු දෙක ලියලා ආපහු අපි ඉතුරු නැතුව බෙදාගෙන සම්පූර්ණ කරන්න ඕනේ බෙදීමේ ගැටලුව. හොඳයි. අපි තවත් ගැටලුවකට යමු. මේ බලන්න. රුපියල් 500ක් වෙලෙන්දාට දී. දැන් රුපියල් 5ක් ගත්තේ ලැබෙන ඉතිරි මුදල සොයන්න. දැන් එතකොට රුපියල් 5ක් දැන් රුපියල් 500ක් වෙලෙන්දාට දී. රුපියල් 48ක් වටිනවා පොතක්. පොත් 5ක් ගත්ත ඊට ඉතිරි මුදල සොයන්න තියෙනවා. එතකොට පොත් 5ක් ගත්තාම ඉතිරි මුදල හොයන්න තියෙනවා. ඒතකොට අපි මොකද කරන්න ඕනේ? දැන් එක පොතක් ගත්තා නම් අපිට ලේසි දුන් මුදල 500යි වියදම පොත් එක පොතක මිල අපිට ගැටලුව විශේෂ ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන් වෙයි. හැබැයි මෙතන මොකද වෙන්නේ? මෙතන එක පොතක් නෙමෙයි පොත් කීයක් කරන් දෙනවද? 5ක්. එහෙනම් අපි ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම වියදම ගණනය කරගන්න. කොහොමද වියදම ගණනය කරන්නේ? පොතක මිල රුපියල් 48යි. අපි ගත්තා පොත් 5ක්. එහෙනම් 48 ඒවා 5ක්. ಗುಣ කිරීමෙන් අපි හොයා ගන්නවා අපි පොත් සඳහා වැය කරන මුළු මුදල. එතකොට පසර බිඳුව බිඳුවයි පසර බිඳුව බිඳුවයි. පසරක් එතකොට මෙතන උත්තරය 8 වරක් 40 බිඳුව 4ක් ඉතුරුයි. 4 වරක් 5 20යි 4යි 24යි. එතකොට එහෙනම් පොත් 5 සඳහාම වියදම රුපියල් 240යි. එතකොට මෙයා මුදලාලිට දුන්නේ කීයද රුපියල් 200 රුපියල් 500ක් දුන්නා. මුදලාලිට රුපියල් 500 නෝට්ටුවක් දුන්නා. එහෙනම් දුන් මුදල රුපියල් 500යි. වියදම රුපියල් 240යි. එතකොට අපි ඉතුරු මුදල හොයන්නේ කොහොමද? දුන් මුදලෙන් වියදම අඩු කරනවා. එහෙනම් හොඳින් මතක තියාගන්න අපිට ඉතුරු මුදල සෙවීමේ අවශ්‍යතාවයක් ඇති වුවොත් අපි මොකද කරන්නේ? අපි වෙලෙන්දාට දුන් මුදලින් ඒ වෙලෙන්දාට ලබා දිය යුතු වියදම අඩු කරනවා. එතකොට අපිට එහෙනම් පුළුවන් මේ විදිහට බිංදුවෙන් බිංදුවක් බිංදුවයි තිත ඊළඟට බිංදුවෙන් බිංදුවක් බිංදුවයි පහෙන් බිංදුවෙන් 4ක් බෑ මේ පැත්තෙන් 10යි 10න් 4ක් 6යි මෙතන 5 වෙනකොට අපිට ඉතුරුනේ 4යි 4න් 2ක් රුපියල් 260යි. දැන් එහෙනම් අපිට ඉතුරු මුදල විදිහට රුපියල් 260ක් ලබා ගන්න පුළුවන්. දුල මුදලට මේ වෙනි ගණන් ඔයගොල්ලෝ මේ වෙනකට හදලා ඇති. මෙතෙන්දී අපි ඉගෙන ගන්න දේ වැදගත් දේ මොකක්ද? අපි මෙවැනි ගැටලුවක් විසඳනකොට දරුවනේ අපි හැම වෙලාවෙම කරන්නේ මොකක්ද? කඩදාසියක මේ ගැටලුව සකස් කරන්න. පියවරෙන් පියවර ගැටලුව විසඳන්න. විසඳලා පිළිවෙලට උත්තරේ ලබා ගන්න ඕනේ. අවසාන උත්තරේ විතරයි අපි අපේ ප්‍රශ්න පත්‍රයේ තිත්තිර මත ලියන්නේ. හොඳයි. එහෙනම් දැන් අපි තවත් ගැටලුවක් විසඳලා බලමු. රුපියල් 1000ක් ඇති මිනිසෙකු රුපියල් 120 බැගින් වූ සහල් කිලෝ 8ක් මිලට ගත් පසු ඉතිරි වන මුදල සොයන්න. දැන් මේ රුපියල් 1000 නෝට්ටුවක් අරන් වෙළඳ යන මිනිසෙකු මෙයා ගන්නවා සහල් කිලෝ 8ක්. සහල් කිලෝ 8ක් ගන්න. එතකොට මේ 8 අරගෙන රුපියල් 1000 දුන්නට පස්සේ මෙයාට ලැබෙන ඉතිරි මුදල කොච්චරද කියලා අහන්න. එතකොට දරුවනේ බලන්න මෙයා යනවා මුදලාලි කඩේට ගිහිල්ලා ගන්නවා සහල්. මුදලාලි සහල් කිලෝයක් කීයද? මුදලාලි කියනවා සහල් කිලෝ රුපියල් 120යි. එහෙනම් මට දෙන්න කිලෝ 8ක්. මොන කිලෝ 8ක් ගත්තා. එහෙනම් මේ 8 සඳහා යන වියදම හොයාගන්න කොහොමද? 1 කිලෝ එකක් 120යි නම් 120 ඒවා 8ක් සඳහන් තමයි කිලෝ 8 සඳහා යන වියදම. එතකොට 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් බිංදුව බිංදුවයි. රුපියල් සතුරෙන් කිරීමේ තිත. එතකොට 8 වරක් එතකොට 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 16 නිසා එකක් ඉතුරුයි. 8 වරක 8 1යි නම් 960ක් වියදම් වෙනවා. එහෙනම් මෙයා මුදලාලි මාමට නැත්නම් මුදලාලි ගෙවන්න ඕනේ රුපියල් 960ක් සමන්ගත් සහල් වල වියදම විදියට. ඒතර මෙයා ඒ සහල් වල වියදම ගන්න කියලා මුදලාලිට දෙනවා රුපියල් 1000. වෙලෙන්දාට රුපියල් 1000ක් දෙනවා. ඒකට මුදලාලි මේ 1000ම අයිතිද නැහැ. ඒ මෙයා මුදලාලි මේ 1000න් අයිති වෙන්නේ වෙලෙන්දාට මේ 1000න් අයිති වෙන්නේ
තමා මිනිසාට දුන් සහල් වල වටිනාකම විතරයි. ඒතර සහල් වල වටිනාකම කීයද රුපියල් 960යි. එහෙනම් වෙලෙන්දා මොකද කරන්නේ? මේ ලබා දුන් රුපියල් 1000න් දුන් මුදල රුපියල් 1000යි. දුන් මුදලෙන් මේ සහල් වල වටිනාකම ලබා ගන්නවා. ඒතර 1000න් 960ක් ගන්නවා කියන්නේ 1000න් 960ක් අඩු වෙනවා. ඒතර 1000න් 960ක් අඩු කරනවා. අපි එහෙනම් බින්දුවෙන් බින්දුවක් බින්දුවයි රුපියල් සතෙන් කිරීමේ තිත බින්දුවෙන් බින්දුවක් බින්දුවයි බින්දුවෙන් 6ක් ගන්න නිසා බිම ගෙනිච්චාම 10න් 6ක් 4යි. ඒතර මෙතන 9න් 9ක් බින්දුවයි. ඒතර රුපියල් 40යි. එහෙනම් රුපියල් 40ක මුදලක් තමයි ඉතුරු මුදල විදිහට වෙලෙන්දා මිනිසාට ආපසු ලබා දෙන්නේ. ඒතර මෙවැනි ගැටලුවක් එකක මිල දීලා රාශියක් මිලටගෙන ඉතුරු මුදල ඇහුවොත් මොකද අපි කරන්නේ? එකක මිල යටතේ අපි මුලින්ම සොයා ගන්නවා ඒගත් භාණ්ඩ සියල්ලම සඳහාම ගෙවිය යුතු මුදල. ඊට පස්සේ ඒ සියල්ල සඳහාම ගෙවිය යුතු මුළු මුදල සොයාගෙන දුන් මුදලෙන් ඒ මුළු මුදල අඩු කළාම අපිට ඉතුරු මුදල ලැබෙනවා. අවසාන උත්තරේ රුපියල් 7 දාලා මේ විදිහට අපි පැහැදිලිව සටහන් කරන්න ඕන. හොඳයි. අපි යමු තවත් ගැටලුවකට. මේ බලන්න. දැන් මෙන්න මේක ඉතාම වැදගත් පාඩමක්. කිලෝ එකක් දැන් අපි දන්නවා සීනි කිලෝ එකක්. අපි දැන් වෙළඳ පොල්ලට ගිහින් සීනි කිලෝ එකක් ගන්න යනවා. එතකොට අපි අතේ මුදල් නැහැ සීනි කිලෝවක් ගන්න. අතේ ඇති මුදලට මේ භාණ්ඩ මිලදී ගන්න නේද? දැන් අපි මුදලාලි සීනි කිලෝ එකක් කීයද? කියාම් දායක සීනි කිලෝ එකක් මෙන්න මෙච්චරක් වෙනවා. රුපියල් 100ක් 120ක්ම කියනවා. එතකොට අපි බලනවා අපේ අතේ කොච්චරක් තියෙනවද? මං අතේ තියෙන රුපියල් 60ක්. එහෙනම් මට සීනි කොච්චරක් ගන්න පුළුවන්ද? සීනි කිලෝයක් ගන්න. මදිනේ නම් මට සීනි කිලෝයකට අඩු ප්‍රමාණයක් ගන්න. මම කොහොමද මට කොච්චරක් සීනි ගන්න පුළුවන්ද කියලා දැනගන්න නම් මම ඉගෙනගෙන ඉන්න ඕනි මොකක්ද? සීනි කිලෝ එක මිල දැනගත්තාම සීනි 500ක මිල හොයාගන්නේ කොහොමද? සීනි 250ක මිල හොයාගන්නේ කොහොමද? සීනි 200ක මිල, සීනි 750ක මිල මේ ග්‍රෑම් ප්‍රමාණයෙන් වලින් මිලදී ගන්න වියදම යන ප්‍රමාණය මම සොයා ගන්න දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් දාලගෙන් දොස් අහන්න වෙන්නේ ඇයි? සල්ලි දිනනවා බඩු ගන්න කියලානේ. සර කරන්න පුළුවන් අපිට මුදලා නේද? ඒ නිසා දුවේ පුතේ ආයි බලමු කිලෝ එකක මිල ඕනෑම දෙයක කිලෝ එක මිල දන්නවනම් අපි කොහොමද 250 ග්‍රෑම් 250ක ග්‍රෑම් 500ක ග්‍රෑම් 200ක ආදී ග්‍රෑම් 750ක ආදී ප්‍රමාණයන්ගේ මිල සොයාගන්නේ කියලා. හොඳයි බලන්න ගැටලුවක් තියෙනවා සීනි කිලෝක රුපියල් 140ක. සීනි කිලෝක රුපියල් 140යි. එහෙනම් කොහොමද මේ සීනි ග්‍රෑම් 500ක මිල හොයාගන්නේ කියලා. චුට්ටක් අපි මතක් කරමු 3 වසරේ 4 වසරේ පාඩමට යමු. අපි බර මැනීමේ පාඩම. දැන් ඔන්න මේ මම මුදල් පාඩම ගෙනන බර මැනීමේ පාඩම. දුලා පුතාලට මතකද වැලි මාළු ගෙනහැල්ලා 500 මාළු වලින් කිලෝ එක හැදුවා බලන්න. ග්‍රෑම් 500 ගොඩවල් දෙයක් එකතුනම 1000 කිලෝයක් හැදෙනවා මතකයිනේ. ඒකට ග්‍රෑම් 500 දෙකකින් අපිට කිලෝ එකක් හදාගන්න පුළුවන්. කිලෝ එකක් කියන්නේ කිලෝ එකෙන් රුපියල් 100 දැන් මේ කිලෝ එකක් කියන්නේ 500 ගොඩවල් දෙකක්. එතකොට මේ එහෙනම් කිලෝ එක මිලයි මේ 500 ගොඩවල් දෙකේ මිල එක සමාන වෙන්න එපා. කිලෝ එක 140යි නම් 500 දෙකක් කියන්නේ කිලෝ එකක්. 500 ගොඩවල් ග්‍රෑම් 500 ගොඩවල් දෙකක් කියන්නේ කිලෝ එකක්මනේ. ඒ කිලෝ එක රුපියල් 140යි නම් ග්‍රෑම් 500 පැකට් දෙකක් ගත්තත් ඒ දෙකේ මිලත් 140ක් වෙන්න එපා. ඇයි? කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 500 ගොඩවල් දෙකක්. එහෙනම් ඒ ග්‍රෑම් 500 ගොඩවල් දෙකේම මිල කිලෝ එකේ මිලට සමාන. එහෙනම් කිලෝ එකේ මිල රුපියල් 140යි නම් අපි කොහොමද ග්‍රෑම් 500ක මිල හොයාගන්නේ? ග්‍රෑම් 500 ඒවා ගොඩවල් දෙකේම මිල රුපියල් 140 නිසා දුවේ පුතේ අපි කිලෝ එකේ මිල දෙකෙන් බෙදනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට මතක තියාගන්න. ග්‍රෑම් 500ක මිල හොයන්නේ කොහොමද? කිලෝවේ මිල දෙකෙන් බෙදනවා. ඇයි? කිලෝවට 500 ඒවා දෙකක් තියෙන නිසා කිලෝ මිල දෙකෙන් බෙදුවාම 500 මිල හොයාගන්න පුළුවන්. දැන් මම මෙතනින් අර බිංදු 7 බිංදු දෙක දාගත්තේ නැහැ. අපි බලමු අවශ්‍ය වුණොත් ඉදිරියට දාගන්න. ඔන්න බලන්න 1ට 2ව නැහැ. 14 2ව 7යි 4ක් 2 14යි 14න් 14ක් බිංදුවයි. ඊළඟ පහළට බිංදුව ගත්තාම බිංදු 2ට 2ව බිංදුවයි දෙවරක් බිංදුව බිංදුවයි බිංදුවේ බිංදුවක් බිංදුවයි. අපිට එතෙන් එහාට 7 බිංදු දෙක දාන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. අපි පහසුවෙන් ගන්න විසඳගත්තා. එහෙනම් අපිට දැන් උත්තරේ එනවා සීනි ග්‍රෑම් 500ක රුපියල් 70යි කියලා. දැන් අපි මේ කෙටියෙන් මතක මොකක්ද? පැත්තකින් ලියාගන්නත් කමක් නැහැ මතක දෙන්න කිලෝ එක මිල දන්නවා. කිලෝ එක අපිට දීලා 500ක මිල හොයන්න තුමුද අපි කරන්නේ කිලෝයේ මිල දෙකෙන් බෙදෙනවා. ඇයි ඒ? කිලෝවට 500 කොටවල් දෙකක් තියෙන නිසා.
දැන් මම හොඳටම දන්න දෙයක් තමයි අපේ පන්ති කාමරේ දුවලා පුතාලා මේ පාඩම කියලා දීලා ගැටලු කීපයක් දුන්නාම අපේ පුතාලා උත්තරය අරන් එනවා සර් 500යි කියලා. යා මොකද කළේ? ඇයි යාට 500 කියලා උත්තරේ? එයා පුතේ වැරදිලා මොකද කළේ? 1000 බෙදුවා දෙකෙන්. 1000 දෙකෙන් බෙදුවාම එන්නේ කිලෝවට ග්‍රෑම් 1000යි ග්‍රෑම් 1000 දෙකෙන් බෙදුවාම ග්‍රෑම් 500යි. ඒක නෙමෙයි උත්තරය ඇතුලේ. අපි බෙදන්න ඕනේ ග්‍රෑම් ප්‍රමාණය නෙවෙයි. කිලෝ එකේ වටිනාකමයි දෙකෙන් බෙදන්න ඕනේ. හොඳයි. අපි තවත් යමු ඉදිරියට. මේ බලන්න. සීනි 250ක මිල සොයන්න. දැන් මොන කිලෝ එකේ මිල දීලා තියෙනවා. සීනි කිලෝ එක මිල දීලා 250ක මිල හොයන්න කිව්වොත් මොකද අපි කරන්නේ? අපි තමයි දක්ෂ දුවලා පුතාලා ඉන්නේ. ඒගොල්ලෝ ඉක්මනට මේක හදනවා. ඒගොල්ලෝ තවත් කෙටි ක්‍රම වලට යනවා. මම ඒ තරම් දුර කෙටි ක්‍රම වලට ඕලන් ගෙනියන්නේ නැහැ. මොකද ඒකට හේතුව? මේ අපි ඉදිරියේ ඉන්න දුවලා පුතාලා හැමදෙනාම ඉතා වේගයෙන් ගණන් හදන්න පුළුවන් අයම නෙමෙයිනේ. සමහරක් අය බොහොම හිමින් හැබැයි නිවැරදි උත්තරේ ළඟා වෙනවා. අපි ඒ හැට තමයි වැඩි උදව් කරන්නේ. බලන්න දැන් දරුවනේ සීනි කිලෝ එකක් මිල දාන්න රුපියල් 140යි. ඒ 140ක් වන සීනි කිලෝ එකකින් ග්‍රෑම් 250 ගන්න කොච්චර මුදලක් වැය කරන්න ඕන? දුවපුතේ අපි ඒක හොයනවා මෙහෙන්. මතක් කරගමු අපි 250යි ගොඩවල් 4ක් ඔන්න විදිහට එකතු කළොත් 1000ක් ලැබෙනවනේ ග්‍රෑම් 1000ක් ලැබෙනවනේ. අපි දන්නවා ග්‍රෑම් 1000යි කියන්නේ කිලෝග්‍රෑම් එකක්. ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝග්‍රෑම් එකක්. එහෙනම් මේ කිලෝග්‍රෑම් එකට 200 කුඩා කොටස් 4ක් තියෙනවා. 200 කුඩා කොටස් 4ක් තියෙනවා. ඒ කුඩා කොටස් 4ම එකතු කරාම තමයි ග්‍රෑම් 1000ක් හැදෙන්නේ. ඒතර ග්‍රෑම් 1000 කියන්නේ කිලෝ එකයි. කිලෝ එකක් කියන්නේ රුපියල් 140යි. එහෙනම් මේ 250 ගොඩවල් 4ම එක්වගත් කල කිලෝ එකක් වෙනව නේද? එහෙනම් කිලෝ එකේ මිලයි මේ 250 ගොඩවල් 4න් මිල දෙකම එකයි. ඒ කියන්නේ කිලෝ එකක්කුත් 140යි. ඒ වගේම 250 ගොඩවල් 4ක මිලත් 140යි. එහෙනම් 250 ඒවා 4න් මිල 140 නම් මේ 250 ඒවා 4න් මිල 140 නම් එක 250ක මිල හොයන්න අපි මොකද කරන්නේ? අපි කරන්නේ අර 140 බෙදෙනවා 4. 140 බෙදෙනවා 4. ඇයි මේ 250 ගොඩවල් 4 මිල 140 නම් එක ගොඩක හොයන්න 140 4න් බෙදෙනවා. එහෙනම් අපිට මෙහෙම මතක තියාගන්න පුළුවන්. කිලෝ එකක මිල දන්නවා නම් 250ක මිල සෙවීමට අපි කිලෝයේ මිල 4න් බෙදුවා. ඇයි 4න් බෙදන්නේ? කිලෝවට 250 ගොඩවල් 4ක් නිසා. එහෙනම් එකට 4 ඒවා නැහැ 14 4 ඒවා 3යි. 3 අර 4 12යි 14 12ක් අඩු කළාම 2යි. බිංදුව පහළට ගත්තාම 20ක් හැදෙනවා. 20ට 4 ඒවා 5යි 5 අර 4 20යි 20 නිසා බිංදුව. උත්තරුනේ නැහැ. ඒ නිසා අපිට සතතේ දම නැතුව අපිට උත්තරේ ලියන්න පුළුවන් එහෙනම් රුපියල් 35යි. තවත් කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් අපි කලින් හොයාගත්තා ග්‍රෑම් 500 මිල 70යි කියලා. නෑ 70 දෙකෙන් බෙදුවම 250ක මිල එනවා. ඒ කියන්නේ 500 250ව දෙකයි. 70 දෙකෙන් බෙදුවත් 250ක මිල හොයාගන්න පුළුවන්. 500 මිල දෙකෙන් බෙදලා 250ක මිල හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ 500ක් රුපියල් 70යි 70 දෙකෙන් බෙදුවම 35යි. ඒ කියන්නේ 250ක රුපියල් 35. හොඳයි. එවැනි කෙටි ක්‍රම වලට යන්න පුළුවන් දුවලා පුතාලට. මම අද මේ කියලා දෙන්නේ සෑම දිනාටම මේ පාඩම මෙතෙක් ඉගෙන ගත්තේ නැති දරුවොත් අපි මේ ඉඳගෙන මේ පාඩම අහගෙන ඇති. එතකොට දෙමාපියොත් මේ පාඩම අහනවා ඇති. එතකොට අම්මා තාත්තට පුළුවන් මේ ආකාරයෙන් බලාගෙන ඉඳලා තමගේ දරුවට උදව්වක් විදිහට කරලා මේ ආකාරයට ගැටළු විසඳන්න උදව් කරන්න. හොඳයි අපි දැන් යමු ඊළඟ ගැටලුවට. ග්‍රෑම් 200ක මිල හොයන්නේ කොහොමද කියලා බලන්න. එතකොට අර ගැටලුව මම ගත්තා ඔයගලන්ට දැන් මේ පහසු වෙන්න. මේ කිලෝ එක මිල රුපියල් 140 නම් කියන ඒ ගැටලුවම අපි දිගටම ගෙනියනවා. මොකද ඔයගලන්ට ඉගෙන ගැනීම පහසුව සඳහා. හොඳයි දැන් බලන්න නම් කිලෝ එකක් රුපියල් 140යි. දැන් ඒ සීනි කිලෝයෙන්ම ග්‍රෑම් 200ක් ගන්න කොච්චරක් වැය වෙනවද කියලා බලන්න. එතකොට 200 ගොඩවල් කීයක් තියෙනවද කිලෝ එකට? ඔන්න බලන්න. හොඳයි දැන් බලන්න 200 ගොඩවල් කීයක් තියෙනවද කිලෝ එකට? 200 ගොඩවල් තියෙනවා 5ක්. 200යි 400යි 600යි 800යි 1000යි. 200 5ක විතරම 1000යි 1000යි කියන්නේ කිලෝග්‍රෑම් එකයි. එහෙනම් කිලෝග්‍රෑම් එකේ මිල කීයද? කිලෝ මේ 140යි. එහෙනම් 205 200 ගොඩවල් පහේම මිලත් 140යි. ඇයි? 200 ග්‍රෑම් 200 කුඩා පැකට් 5ක බර එකතු කරාම කිලෝ එකක් හැදෙනවා නම් එහෙනම් කිලෝ එකේ මිලයි මේ ග්‍රෑම් 200 කුඩා පැකට් පහේම මිලයි එක සමානයි. එහෙනම් අපි මේ ග්‍රෑම් 200 කුඩා කොටස් පහෙන් මිල 140යි නම් එක කොටසක හොයන්නේ කොහොමද අපි? 140 බෙදෙනවා 5. ඇයි ඒ?
කිලෝ එක මිල දන්නවා නම් 200ක මිල හොයන්න 5න් බෙදන්න. ඇයි 5න් බෙදන්නේ? කිලෝ එකක් නිර්මාණය වීමට ග්‍රෑම් 200 ගොඩවල් 5ක් අවශ්‍ය නිසා කිලෝ එකක් රුපියල් 140යි නම් 140 5න් බෙදනවා. එතන එකට 5 ඒවා නෑ. 17ට 5 ඒවා 2යි, දෙවරක් 5 10යි, 14න් 10ක් අඩු කළාම 4යි, බිංදුව 5ට ගන්නවා 40යි. 40ට 5 ඒවා 8යි, 8 වරක් 5 40යි, 44ක් බිංදුවයි. අපි ගාන බෙදලා නම් සීනි ග්‍රෑම් 200ක මිල රුපියල් 20. දැන් දුල පුතාට පැහැදිලි වෙනවා ඇති මේ ආකාරයට කොහොමද අපි එන සීනි කිලෝ එක මිල දන්නවා නම් 500ක මිල හොයන්න. කිලෝ එක මිල දෙකෙන් බෙදන්න. කොහොමද අපි සීනි කිලෝ එක මිල දන්නවා නම් 250ක මිල හොයන්න. සීනි කිලෝ එක මිල 140යි නම් ඒ 140 දෙකෙන් බෙදන්න. කියන්නේ කිලෝ එක මිල දෙකෙන් බෙදුවාම 500ක මිල ලැබෙනවා. සීනි කිලෝ එක මිල 4ෙන් බෙදුවාම 250ක මිල ලැබෙනවා. ඒ වගේම ග්‍රෑම් 200ක මිල හොයන්න කිව්වොත් කිලෝ එක මිල 5ෙන් බෙදුවාම අපිට ග්‍රෑම් 200ක මිල ලැබෙනවා. හොඳයි අපි ඊළඟ බලමු ග්‍රෑම් 750ක මිල හොයන්නේ කොහොමද කියලා. දැන් 750 කියන්නේ අලුත් අපි කියන්නේ අපිට කොටස් කරලා ඉගෙන ගන්න බෑ. ඇයි ඒ? දැන් 500 දෙකක් කිලෝ එකයි. ග්‍රෑම් 250 ඒවා 4ක් කිලෝ එකයි. ග්‍රෑම් 200 ඒවා ගොඩවල් 5ක් කිලෝ එකයි. තුන අපිට කිලෝ එකට දැන් 250 ඒවා 200 ඒවා 500 ඒවා ගොඩවල් කරන්න පුළුවන් කිලෝ එක. හැබැයි මේ 750ට කිලෝ එක ගොඩවල් කරන්න බෑ. එහෙනම් මොකද අපි කරන්නේ? දුවපුතේ අපි කරනවා ඉස්සෙල්ලාම හොයා ගන්නවා ග්‍රෑම් 250ක මිල. 750ක මිල හොයන්න ගියොත් දුලපුතාලා මොකද කරන්න ඕනි? අපි කලින් හොයාගත්ත විදිහට ග්‍රෑම් 250ක මිල හොයාගන්න. කිලෝයක් රුපියල් 140යි. 44න් බෙදලා ග්‍රෑම් 250ක මිල හොයාගන්න. එතකොට අපි ග්‍රෑම් 250ක මිල එනවා රුපියල් 35ක් විදිහට. හරිද? බලන්න දැන් 750ක් හැදෙන 250ව කීයක් ඕනද? 250යි 500යි 750යි. 250ක් ග්‍රෑම් 250ක් හදාගන්න ග්‍රෑම් 750ක් හදාගන්න ග්‍රෑම් 250ේ පැකට් 3ක බර එකතු කරන්න ඕන. පැහැදිලිද? ග්‍රෑම් 750ක බරක් සාදා ගැනීමට ග්‍රෑම් 250ේ කොටස් 3ක් එකට එකතු කරන්න ඕන. එහෙනම් ග්‍රෑම් 250ක් රුපියල් 35යි. එහෙනම් මේ 35 ඒවා 3ක් තමයි 750ක බර වෙන්නේ. එහෙනම් 35 3ෙන් වැඩි කරනවා. 3 අර බිංදුව බිංදුවයි 3 අර බිංදුව බිංදුවයි. 3 අර 5 15න් 5 එකක් ඉතුරුයි. 3 අර 3 9 1යි 10යි. උත්තරේ රුපියල් 105යි. එහෙනම් අපි දැන් පහසු ක්‍රමයක් මතක තියාගත යුතුයි. කොහොමද? සීනි කිලෝ එක මිල දන්නවනම් සීනි වෙන්න පුළුවන් සහල් පාරිප්පු කඩල ඕනෑම දෙයක ආහාර ද්‍රව්‍යයක මිල දන්නවනම් අපිට පුළුවන් කිලෝ එකේ මිල 4ෙන් බෙදලා 250ක ග්‍රෑම් 250ක මිල සොයා ගන්න. ඒ විදිහට ග්‍රෑම් 250ක මිල සොයාගෙන ඒ මිල 3ෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 250 ඒවා 3ක් 750ක් නිසා 250 මිල හොයාගෙන 3ෙන් ගුණ කිරීමෙන් අපිට ග්‍රෑම් 750ක මිල හොයා ගන්න පුළුවන්. එහෙනම් සීනි කිලෝයක් රුපියල් 140යි නම් සීනි ග්‍රෑම් 250ක් රුපියල් 35යි 35 ඒවා 3ක්. ඒ කියන්නේ ග්‍රෑම් 750ක් රුපියල් 105යි. දැන් අම්මා තාත්තට පුළුවන් මේ ගැටලුවම වෙනත් ආකාරයකින් වෙනස් කරලා. තේකොළ කිලෝවක් රුපියල් 900යි. තේකොළ 500ක මිල සොයන්න, තේකොළ 250ක මිල සොයන්න, තේකොළ 200ක මිල සොයන්න, තේකොළ 750ක මිල සොයන්න. ඒ විදිහට ගණන වෙනස් කරලා දෙන්න පුළුවන්. කියලා දරුවන් එක්ක මේ නිර්මාණය කර ගන්න පුළුවන්. දැන් අම්මා තාත්තා මේ දවස්වල ගෙදර ඉන්න නිසා අම්මා තාත්තත් දරුවත් එක්ක මේ පාඩම් නරඹනවා. නරඹලා දරුවාට එතකොට දෙමාපියන්ට ඇගෙනවා අපේ දුවට පුතාට මේ ගැටලු පුළුවන් මේ පාඩම තේරිලාද නැද්ද? තේරුණා මදි කියලා හිතනවා හවස 7ට නැවත මේක විකාශනයේ පාඩම අපි විකාශනය කරනවා. එතකොට අම්මා තාත්තට පුළුවන් නැවතත් බලලා මේ දරුවාට මේ පාඩම් ටිකක් තවත් දැනුම වැඩි කර ගැනීමට උදව් වෙනවා. හොඳයි අපි යමු තවත් ගැටලුවකට. මේ බලන්න. සීනි කිලෝක මිල දීලා කිලෝයකට වැඩි ප්‍රමාණයක් ඇහුවා. දැන් බලන්නකො. සීනි කිලෝ එකයි ග්‍රෑම් 250ක මිල හොයන්න කියනවා. දැන් බලන්න මෙවැනි ගැටලු ශිෂ්‍යත් විභාගයට බොහෝ අවස්ථාවලදී ඇවිත් තියෙනවා එන්නත් පුළුවන්. තුන දරුවනේ මොකද අපි කරන්නේ? දැන් අපි දන්නේ කිලෝ එක මිල විතරයි. අම්මෝ කිලෝ එක මිල දීලා මෙන්න කිලෝ 2ක මිල. ඉතින් අපිට මොකද නේද? කිලෝ එක මිල දානවා නම් කිලෝ 2ක මිල හොයන්නේ කොහොමද? කිලෝ එකේ මොකද අපි කරන්නේ? එතකොට ඉස්සෙල්ලම 250ක මිල හොයාගන්න. අපි දන්නවා දැන් කලින් විසදුවා කිලෝ එක මිල දන්නවා නම් 250ක මිල හොයන්නේ කොහොමද? කිලෝ එක මිල 4ෙන් බෙදෙනවා. එතකොට උත්තරය ඔන්න අපිට ආවා 35යි කියලා. හරිද? එතකොට අපිට ආවා 35යි කියලා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? දැන් ඔන්න 250ක මිල හොයාගත්තා රුපියල් 35යි. ඊට පස්සේ මොකද අපි දැන් කිලෝ 2ක මිල හොයාගන්නවා. කොහොමද අපි කිලෝ 2ක මිල හොයාගන්නේ?
කිලෝ එකක් රුපියල් 140යි නම් කිලෝ දෙකක් හොයන්නේ කොහොමද දුවේ පුතේ? කිලෝ එකේ මිල දෙකෙන් වැඩි කරනවා. එතකොට දෙවරක් 0.0යි, දෙවරක් 0.0යි, දෙවරක් 30යි, දෙවරක් 0.0යි, දෙවරක් 4 8යි, දෙවරක් 2 2යි. රුපියල් 280යි. එහෙනම් ඔන්න බලන්න දැන් අපි හොයාගත්තා සීනි කිලෝ 2ක මිල. මෙන්න අපි හොයාගත්තා ග්‍රෑම් 250ක මිල. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් අපි දන්නවා කිලෝ 2ක මිල. ඔන්න කිලෝ 2ක මිල රුපියල් 280යි. අපි දන්නවා දැන් 250ක මිල රුපියල් 35යි. එහෙනම් කිලෝ 2ක මිල හොයාගත්තා. ග්‍රෑම් 250ක මිල හොයාගත්තා. ඊට පස්සේ පැහැදිලිව අපිට නිරවුල් ඒ උත්තර දෙක එකතු කරනවා. 250 මිලයි කිලෝ 2 මිලයි එකතු කරනවා. එතකොට 5යි 0.0යි 5යි 0.5යි 8යි 3යි 11යි එකක් ඉතුරුයි 2යි 1යි රුපියල් 315යි. ඔන්න ඔය විදිහට අපිට එනම් කිලෝ 1යි ග්‍රෑම් 250ක මිල හොයාගන්නවා. කොහොමද අපි කරන්නේ? ඉස්සෙල්ලාම ග්‍රෑම් ප්‍රමාණය මිල හොයාගන්නවා. කිලෝ 1 මිල 4ෙන් බෙදලා 250ක මිල හොයාගත්තා. ඊට පස්සේ කිලෝ 2ක මිල හොයාගෙන කිලෝ 1 මිල දෙකෙන් වැඩි කරලා කිලෝ 2ක මිල හොයාගත්තා. ඉන් පස්සේ මොකද අපි කරේ? කිලෝ 2 මිලයි ග්‍රෑම් 250 මිලයි එකතු කරලා කිලෝ 2 මිල කිලෝ 2යි ග්‍රෑම් 250 මිල අපි ගණනය කරගත්තා. ඊට පස්සේ අපි නිවැරදි උත්තරය සටහන් කරගත්තා. හොඳයි. අපි තවත් ගැටලුවකට යමු. පොල් තෙල් ලීටරයක් දැන් අපි මෙච්චර බැලුවේ කිලෝග්‍රෑම් හා ග්‍රෑම් අතර සම්බන්ධය තියෙන අවස්ථාවක කොහොමද අපි ග්‍රෑම් 500 ග්‍රෑම් 200 250 750 ආදිය විසඳන්නේ කියලා. දැන් මේ ගැටලුවෙන් අපි මෙතනින් බලන්නේ ග්‍රෑම් නෙමෙයි තවත් දියර වර්ග පරිමාව හා ධාරිතාව ආශ්‍රිත ගැටලුවක් කොහොමද මුදල් ඇසුරින් විසඳගන්නේ කියලා. දැන් එතකොට පොල් තෙල් ලීටරයක් රුපියල් 750ක් නම් මිලිලීටර් 250ක මිල සොයන්න. දැන් දුවේ පුතෙන් බලන්න මිලිලීටර් 250 ඒවා හතරම එකතු කරාම ලී 1000ක් හැදෙනවා. ඒ කියන්නේ අර ගාන වගේමයි ග්‍රෑම් 250 ඒවා හතරක් එකතු කරාම කිලෝග්‍රෑමයක් හැදුනා වාගේ මිලිලීටර් 250 ඒවා හතරක් එකතු කරාම ලීටර් එකක් නැත්නම් මිලිලීටර් 1000ක් හැදෙනවා. එතන මේ මිලිලීටර් කොටස් හතරම එකතු කරාම ලීටරයක් හැදෙනවා. එහෙනම් ලීටරේ මිල රුපියල් කීයද? 750යි. එහෙනම් මේ කොටස් හතරේම මිලත් රුපියල් 750යි. එහෙනම් දුවේ පුතේ කොහොමද අපි ලීටර එක මිල දන්නා විට මිලිලීටර් 250ක මිල හොයාගන්නේ? ලීටර එකට මිලිලීටර් 250 ඒවා හතරක් නිසා ලීටර එකේ මිල 250 ඒවා හතරක් නිසා හතරෙන් බෙදෙනවා. එතකොට ඔන්නෝම 750 අපි බෙදනවා හතරෙන්. මෙන්න බලන්න. එතකොට මේ විදිහට බෙදාගත්තාම හතරට දැන් 7ට 4 එකයි එක්වරක් 4 4යි. ඊටු 3යි. පහ පහලට ගත්තොත් 35ක් හැදෙනවා. 35ට 4 ඒවා 8යි. 8වරක් 4 32යි. ඊටු 3යි. ඊළඟට බිංදුව මේ බිංදුව පහලට ගත්තොත් 30යි 30ට 4 ඒවා 7යි 4ක් 4 28යි. ඊටු 2යි. දැන් ඔන්න මේ බිංදුව වල පිට උපකාරය අපිට ඕනේ වෙනවාමයි. නැත්නම් අපිට මේ දෙක ඉතුරු කරලා දාලා යන්න වෙන්නේ. ඒ නිසා අපි ඊට උඩින් තියලා බිංදුව පහල කරන 20යි 20ට 4 ඒවා 5යි 5වරක් 4 20යි 20න් නිසා බිංදුවයි. අවසාන බිංදුව පහල කරන බිංදුවයි බිංදුවට 5 ඒවා බිංදුවයි බිංදුවයි. එහෙනම් අපිට උත්තරය ආව මිලිලීටර් 250 කීයද රුපියල්? 187යි 750යි. හරි. දැන් මේ ආකාරයට අපිට පුළුවන් ලීටරයක මිල දන්නවා නම් මිලිලීටර් 250ක මිල හොයාගන්න. ලීටරයේ මිල 4ෙන් බෙදුවාම මිලිලීටරයක මිල මිලිලීටර් 250ක මිල හොයාගන්න පුළුවන්. හොඳයි. මේ බලන්න. පොල් තෙල් ලීටරයක් අපි ඒ ගැටලුවම අපි විසඳනවා. නම් 500ක මිල සොයන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා මිලිලීටර් 500ක ඩෝල් දෙකක් එකතු වුණාම මිලිලීටර් 1000ක් හැදෙනවා. මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් එකක්. එහෙනම් 500ක ඩෝල් දෙකකින් ලීටරයක් හැදෙනවා නම් ලීටරයේ මිල 750යි නම් 500ක ඩෝල් දෙකේ මිලත් 750යි. එහෙනම් එක 500ක මිලිලීටර් 500ක මිල හොයන්න මොකද අපි කරන්නේ? ලීටරයේ මිල දෙකෙන් බෙදෙනවා. එතකොට 4 3යි 3 වරක් 2 6යි. ඊටු 1යි. නේද? ඊට පස්සේ 5 15ට ගත්තාම 15යි 15ට දෙකේවා 7යි 7 වරක් 2 14යි. 15න් 14 කරන 1යි. බිංදුව 15ට ගන්නවා 10යි 10ට දෙකේවා 5යි 5 වරක් 2 10යි. එතන ඉතුරු නැති නිසා අපිට එහා පැත්තේ තව 30 දාලා යන්න ඕන කම නැහැ. එහෙනම් උත්තරය රුපියල් 375යි. එහෙනම් පොල් තෙල් ලීටරයක් රුපියල් 750ක් වෙනකොට පොල් තෙල් මිලිලීටර් 500ක මිල රුපියල් 375යි. හොඳයි. අපි තවත් ගැටලුවකට. මේ බලන්න. ඒ ගැටලුවෙන් අපි ඒ පොල් තෙල් ලීටරේ වටිනාකම අපි මිලිලීටර් 250ක හොයනවා. බලන්න 250ක වෙන්නේ කොහොමද කියලා? 200ක හොයන්න. එතකොට අපි එහෙනම් බලනවා 200 කොටස් 5ක එකතු කරාම මිලිලීටර් 1000යි ලීටර් එකක් හැදෙනවා.
මිලිලීටර් 200 කොටස් 5ක් එකතු කරාම 1 2 3 4 5යි. එතකොට 200 5 ලීටර 1යි. ලීටරේ මිල රුපියල් 750යි. එහෙනම් මේ 200 කොටස් 5ම එකතු වුනහම තමයි ලීටරයක් හැදුනේ. එහෙනම් ලීටරේ මිලට මේ 200 කොටස් 5ේම මිල සමාන වෙනවා. එහෙනම් අපි ලීටරේ මිල 5න් බෙදුවාම අපිට 4 5 1 වරක් 5 5යි ඉතුරු 2යි. 25ට 5 5යි 5 වරක් 5 25යි ඉතුරු බිංදුවයි. බිංදුව ගත බිංදුවට බිංදුවයි බිංදුව. එහෙනම් මිල 200ක මිල රුපියල් 150. ඒතර ඔය විදිහට අපිට පුළුවන් එහෙනම් දැන් ඔන්න ග්‍රෑම් හා කිලෝග්‍රෑම් ඇසුරින් මුදල් ගැටලුවක් විසඳුවා. ලීටර හා පරිමාව හා ධාරිතාව ඇසුරින් අපි මුදල් ගැටලුවක් විසඳුවා නේද? අපි යමු දිග හා දුර ඇසුරින් තවත්. හරි. දැන් බලන්න දැන් 750ක් මිල හොයන්නේ කොහොමද කියලා. එතකොට අර කිලෝග්‍රෑම් හා ග්‍රෑම් ගැටලුව වගේමයි. දැන් ලීටර 1 මිල දීලා 250ක හොයනකොට අපි ලීටර මිල 4ෙන් බෙදුවා. ලීටර 1 මිල දීලා 500ක මිල හොයන්නේ කොහොමද මිලිලීටර අපි 5 2කින් බෙදුවා. ලීටර 1 මිල දීලා මිලිලීටර 200ක මිල හොයන්නේ කොහොමද 5න් බෙදුවා. එහෙනම් අපි 750ක හොයන්නේ කොහොමද මොකද ඉන්නේ? 750ක අපිට එහෙම එකපාර බෙදලා හොයන්න බෑ. ඇයි? 1000 750ක ඩොලර් වෙන් කරන්න බැරි නිසා. අපි ඉස්සෙල්ලාම මදුලා පුතාට මතකයි අපි කලින් ගැටලුවේ ග්‍රෑම් 750ක මිල හෙව්වා. කොහොමද අපි ඉස්සෙල්ලාම මොකද අපි කළේ? ඉස්සෙල්ලාම අපි මේ 250 තුනක් නේ 750ක් වෙන්නේ. එහෙනම් 250ක මිල හොයා ගන්නවා. 750 4ෙන් බෙදලා 250ක මිල හොයා ගන්නවා. එතකොට උත්තරේ කියලා බලන්න එන්නේ අපි කලින් මයි ගැටලුව විසඳුවා. ඔය විදිහට අපිට පුළුවන් මොකක්ද දෙන්නේ එතකොට? රුපියල් 187යි 50ක් එනවා මිලිලීටර 250ක මිල. එතන 1 මිලිලීටර 250ක් රුපියල් 187යි 50යි නම් ඒ වගේ කොටවල් තුනක් නේ 750 කියන්නේ. එහෙනම් 250 මිල වැඩි කරනවා 3ෙන්. එතකොට අපිට එනවා 3 අරක් 0.0යි 3 අරක් 5 15න් 5 එකක් ඉදරුයි 3 අරක් 7 21 1යි 28 1යි 2යි 22න් 2 දෙකක් ඉදරුයි 3 අරක් 8 34යි හරි 34යි 2යි 26න් 6 දෙකක් ඉදරුයි 3 අරක 3 2යි 5යි රුපියල් 562යි 750ක් විදිහට අපිට එන මිලිලීටර 750ක මිල හොයා ගන්න පුළුවන්. පැහැදිලි. එතකොට දැන් දරුවන්ට පැහැදිලි වෙනවා ලීටර් මිලිලීටර් ප්‍රමාණයන්ගේ මිල සෙවීමයි කිලෝග්‍රෑම් හා ග්‍රෑම් අතර මිල සෙවීමයි සමානතාවයක් තියෙනවා. හරි. ඒ දෙකේම කිලෝග්‍රෑම් ග්‍රෑම් ගත්තත් ලීටර් මිලිලීටර් ගත්තත් මිලිලීටර් 250ක මිල හොයන්න 4ෙන් බෙදෙනවා. කිලෝග්‍රෑම් 500ක මිල හොයන්න 2ෙන් බෙදෙනවා. 200ක හොයන්න 5ෙන් බෙදෙනවා. ඒ මතක තියාගන්න. 750ක මිල හොයන්න 4ෙන් බෙදලා 3ෙන් වැඩි කරනවා. හරි. දැන් අපි තවත් ගැටලුවකට එමු. දැන් අපි මෙච්චර කාලේ පරිමාව හා ධාරිතාව බර. දැන් දිග හා දුර මුදල් සමග සම්බන්ධ කරලා ගැටලුවක් විසඳන්න. බලන්න එතකොට. රෙදි සුදු රෙදි මීටරයක් රුපියල් 275යි. සුදු රෙදි මීටරයක් රුපියල් 275යි. ඒ අනුව සුදු රෙදි සෙන්ටිමීටර් 50ක මිල කීයද? දැන් මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. ඇයි ඒ? සෙන්ටිමීටර් 50 දෙයක් එකතු කරාමනේ සෙන්ටිමීටර් 100ක් හැදෙන්නේ. සෙන්ටිමීටර් 100ක් කියන්නේ මීටර කීයද? මීටර එකක්. මතකද දුලා පුතාලාට? එතකොට එහෙනම් මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්. ඒ සෙන්ටිමීටර් 100 හැදෙන්නේ 50 ගොඩවල් දෙකක්. එහෙනම් 50 ගොඩවල් දෙකම එහෙනම් රුපියල් 275 නෙවෙන්නේ. ඇයි? ඇයි දුවේ පුතේ? මීටර එකේ මිල 275 නම් එහෙනම් 50 ඒවා දෙකත් 275ම වෙනවා. එහෙනම් මේ සෙන්ටිමීටර් 50 ගොඩවල් දෙකම 275යි නම් එක 50ක හොයන්නේ කොහොමද? මීටරේ මිල දෙකෙන් බෙදෙනවා. එතකොට ඔන්න බලන්න දැන්. බලන්න දෙකට දෙකේ ගොඩවල්. 1යි 1 වරක් 2 2යි දෙකෙන් දෙකක් බිංදුවයි. 7 ගත්ත 15ට 4 දෙකේ වා 3යි 3 වරක් 2 6යි 7න් 6ක් 1යි. ඊට පස්සේ අපි ගන්නවා 5 15ට. 5ට එතකොට 15ට 7යි 4 දෙක 14යි එකක් ඉතුරුයි. දැන් එතනත් මොකද උනේ? එකක් ඉතුරුණා. ඒවා අපිට දාලා යන්න බෑ. ඒ නිසා අපිට සත ගණන් වල පිට පතන්න බිංදුව තිත උඩට දාලා බිංදුව 15ට 10යි 10ට දෙකේ වා 5යි 5 වරක් 2 10යි 10න් 10ක් බිංදුවයි ඉතුරු බිංදුවට බිංදුවයි. එහෙනම් උත්තරේ කීයද? 137යි 7 50යි. දැන් මෙවැනි ගණන් දුලා පුතාලාගේ පෙළ පොතේ තියෙනවා. පසුගිය ප්‍රශ්න පත්‍ර පොත්වල හොයාගන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර කට්ටල ඇසුරෙන් හොයාගන්න පුළුවන්. දැන් දරුවෙකුට දැනුම වර්ධන හොඳම ක්‍රමය හැටියට මම දකින්නේ නම් පාඩමක් ගුරුවරයෙක් ඉගන්වුවාට පස්සේ ඒ ඉගන්වපු පාඩමට අදාළ හැකියතා ගණන් දරුවට සතියක් පමණ කාලයක් වරින් වර කරනවා. එතකොට දරුවට අලුත් ගැටලු ලැබෙනවා. අමතක වෙලා තීච මතක් වෙනවා. ඒ වැනි දේවල් වෙනවා. හොඳයි. දැන් අපි යමු ඊළඟ ගැටලුවට. මේ බලන්න දැන් සෙන්ටිමීටර් 25ක මිල හොයන්න. මීටරයක මිල දන්නවා නම් සෙන්ටිමීටර් 25ක මිල හොයන්න.
කොහොමද අපි ඒක හොයන්නේ? එතන 25 ඒවා හතරක් තමයි සෙන්ටිමීටර් 100ක් කියන්නේ. 25යි 50යි 75යි 100යි. එතකොට 20 මීටරයට සෙන්ටිමීටර් 25 කොටස් තියෙනවා 4ක්. එහෙනම් මීටරයක මිල කියන්නේ දුවේ පුතේ මේ කොටස් හතරේම මිල. ඒ නිසා මොකද කරන්නේ අපි සෙන්ටිමීටර් 100 නැත්නම් මීටරයක මිල හතරෙන් බෙදනවා. එතකොට දෙකට නෑ 27ට 6 4 6යි 6 වරක් 4 24යි ඉතුරු 3යි. 35ට 8යි 8 වරක් 4 32යි ඉතුරු 3යි. නේද? ඊට පස්සේ නම් අපිට මේ 3 ඉතුරු කරලා යන්න බෑ. අපිට සතවල පිට පතන්න වෙනවා. තිත දාලා බිංදුව පාල 30ට 4 ඒවා 7යි 7 වරක් 4 28යි ඉතුරු 2යි අවසාන බිංදුව තමයි 20ට 5යි 5 වරක් 4 20යි 20 නිසා බිංදුව. දැන් උත්තරේ කීයද? 68යි 775යි. දැක්කනේද මේ 75 අපිට මේ ඉතුරු 3 බෙදා ගන්න මේ ඉතුරු 2 බෙදා ගන්න අපිට ඉතාම මහන්සි වෙන්න උනා සතත් උදව් කරගෙන. එහෙනම් දැන් බලන්න උත්තරේ එන දැක්කද? සෙන්ටිමීටර් 100ක මිල දන්නවා නම් 25ක හොයන්න වෙන්නේ මොකද කොහොමද අපිට? මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100යි. එහෙනම් මීටරයේ මිල 4ෙන් බෙදුවාම අපිට සෙන්ටිමීටර් 25ක මිල හොයාගන්න පුළුවන්. හොඳයි. මේ බලන්නකෝ. සුදුරේදී මීටරයක මිල රුපියල් 275ක්. දැන් මම මේ එකම ගැටලුව අරන් යන්නේ ඇයි? දුල පුතාලාට එතකොට මේක යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම ගැටලුවේ මුලාගේ වෙනස් කරොත් ඕගොල්ලන්ට මේ ගැටලුවට තව ටිකක් ආපහසු වෙන නිසා. දැන් බලන්න සෙන්ටිමීටර් 80ක මිල කීයද? ඒ මොකද ඒ? දැන් 80ක මිල නේද? අර 750 මිල හෙව්වා ගඩක් මේකනේ. දැන් 50ක හොයන්න කිව්වම නම් 100යි 50ට 100ව දෙකක් නිසා 100ට 50ව දෙකක් නිසා 50යි 50යි 100යි. එතකොට අපිට පුළුවන් මීටරයක මිල දෙකෙන් බෙදලා සෙන්ටිමීටර් 50ක මිල හොයාගන්න. 25 මිල හොයන්නත් අපිට පහසු වුණා. 25ව හතරක් නිසා මීටරයේ මිල හතරෙන් බෙදලා 25ක මිල හොයාගන්න. දැන් කොහොමද 80ක මිල හොයාගන්න? දැන් මෙවැනි ගැටලු දුල පුතාලා විභාගෙදී ලැබෙන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඉතින් අපි බලමු මෙහෙම විසඳන්න. මොකද අපි කරන්නේ? අපි ඉස්සෙල්ලාම කරන්නේ සෙන්ටිමීටර මේ බලන්න. 10 මීටර එකට සෙන්ටිමීටර 100යි. මීටරයකින් 10න් එකක් සෙන්ටිමීටර 10ක්. මීටරයකින් 10න් එකක් කියන්නේ සෙන්ටිමීටර 10ක්. මීටරේ 10ට බෙදුවොත් සෙන්ටිමීටර 10ක්. අපි හොයාගන්න සෙන්ටිමීටර 10ක මිල. ඔන්න බලන්න 275 ඉන්නේ මීටරයක මිල. 10ක මිල හොයලා සෙන්ටිමීටර 10න් එකක මිල හොයාගන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර 10ක මිල හොයාගන්න. එතකොට 20ට 10ව 2 24ට 10ව 2යි 10 වරක 20යි ඉතුරු 7යි. 5 75ට 10ව 7යි 7 5 4 10 70යි ඉතුරු 5යි. ඉත තියලා බිංදුව 15ට ගන්න. 50ට 5යි 10ව 5ක් 50යි ඉතුරු බිංදුවයි බිංදුවට බිංදුවයි. එතකොට උත්තරය 27යි 50යි. එහෙනම් මොකද අපි කරන්නේ? දැන් 10න් එකක් තමයි දැන් සෙන්ටිමීටර 10ක් තමයි 27යි 50ක් වෙන්නේ. 10ක මිල දාන්න නම් 80ක මිල හොයන්නේ කොහොමද? 10ක මිල වැඩි කරනවා 8ෙන්. එතකොට 80ක මිල එනවා. එතකොට 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 5 40න් බිංදුව 4ක් ඉතුරුයි. 8 වරක් 7 56යි 4යි 60යි 60න් බිංදුව 6ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 6යි 22යි රුපියල් 222යි. රුපියල් 220යි. හරි. දැන් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් එනං මෙවැනි ගැටලුවක් විසඳ ගන්න. හරි. දැන් ඔන්න අපි දුවේ පුතේ අපි ඉගෙන ගත්තා බර සහ මුදල් ආශ්‍රිත ගැටලුවක්, පරිමාව හා ධාරිතාව ආශ්‍රිත මුදල් ගැටලුවක්, දිග හා දුර ආශ්‍රිත මුදල් ගැටලුවක්. තවත් දිග හා දුර ආශ්‍රිත ගැටලු ගොඩක් තියෙනවා. අපි පසු මේ සතිය අවසානයේ පසුව අපි ගණිත ගැටලු පාඩම් වලදී ඒ ගැටලු ඉගෙන ගනිමු. ඊළඟට බලමු අපි රුපියල් 475ක් ඇති සුනිල්ට වතුර බෝතලයක් ගැනීමට තව රුපියල් 230ක් මදි නම් වතුර බෝතලයේ මිල සොයන්න. ඒතර ඇත්තටම මෙයාට මුදල බෝතලයක් ගන්න ඕනි. මෙයා ගාව තියෙන රුපියල් 475යි. මෙයාට මදි තව රුපියල් 230ක්. එහෙනම් වතුර බෝතලයේ මිල හොයන්නේ කොහොමද? ඉස්සෙල්ලා බලන්න මෙයා ළඟ තියෙන මුදල. කීයද රුපියල් 475ක් මේ පුතා ගාව තියෙන. ඒකට තව මදි කීයද රුපියල් 230ක් මදි. එහෙනම් අර තියෙන ගානට මදි මුදල එකතු කළාම අපිට වතුර බෝතලයේ මුදල හොයාගන්න පුළුවන්. මේ බලන්න. බින්දුවෙන් බින්දුවක් බින්දුවයි බින්දුවයි 5න් බින්දුවක් 5යි බින්දුවයි 5යි 7යි 3යි 10න් බින්දුව එකක් ඉතුරුයි 4යි 1යි 5යි 2යි 7යි රුපියල් 705. එන වතුර බෝතලයේ මිල රුපියල් 705යි. දැන් දුල පුතාලට පැහැදිලි වෙන්නේ නැති මෙවැනි ගැටලුවක්. හොඳයි අපි තව ගැටලුවකට යමු. මේ බලන්න. සමන් ළඟ රුපියල් 10න් 100 නෝට් 100 50 20 නෝට්ටු වලින් රුපියල් 250ක් ඇත. ඔහු ළඟ ඇති නෝට්ටු ගණන වෙන වෙනම ලියන්න. ඒ කියන්නේ මොකක්ද?
දැන් මෙයා ගාව රුපියල් 100 නෝටු කීයක් තියෙනවද? 50 නෝටු කීයක් තියෙනවද? 20 නෝටු කීයක් තියෙනවද? මෙයා ළඟ තියෙන මුළු මුදල කීයද? රුපියල් කීයද? 250. ඒතර දුවේ පුතේ අපි බලනවා 100 නෝටු අපි හිතනවා දෙකක් තිබුණා. 100 නෝටු දෙකක් තිබ්බොත් ඉතුරුනේ රුපියල් 50නේ. ඒ රුපියල් 50 එහෙනම් 50 නෝට්ටු වල 20 නෝට්ටු වල දෙන්න බෑනේ. ඇයි? මෙයා ගාව මේ නෝට්ටු වර්ග තුනෙන්ම තමයි 250 තිබිලා තියෙන්නේ. අපි හිතනවා නෝට්ටු 200 නෝට්ටු දෙකක් තිබුණොත් 200යි. ඒතකොට ඉතුරුනේ තව රුපියල් 50යි. ඒ 50 20යි 50යි දෙකෙන්ම දෙන්න බෑනේ. අඩුම 70ක් ඕන. ඒ නිසා 100 නෝට්ටු කොහෙත්ම තියෙන්න බෑ. ඒ නිසා අපි හිතනවා තියෙන්නේ 100 නෝට්ටු කීයද? 1යි කියලා. දැන් මෙතන තියෙන 100 නෝට්ටු කීයද? 1යි. එතන තව ඉතුරු වෙනවා රුපියල් 150ක් 250න් 100ක් ඉවත් කරාම රුපියල් 150ක් ඉතුරු වෙනවා. ඒ 150 බලමු අපි 50 නෝට්ටු වලිනුයි 20 නෝට්ටු වලින් කොහොමද වෙන් කරන්නේ කියලා. දැන් 50 නෝට්ටු දෙකක් තිබ්බොත් බලන්න මොකද වෙන්නේ? එතකොට 100යි ඉතුරු වෙන්නේ තව 50යි. ඒ 50 පුළුවන් ද 20 නෝට්ටු වලින් දෙන්න? 50ක් 20 නෝට්ටු වලින් දෙන්න බෑ. එහෙනම් 50 නෝට්ටු දෙකක් තියෙන්නත් බෑ. එහෙනම් එතන තියෙන්න වෙන්නේ එක 50 නෝට්ටුවක්. 50 නෝට්ටු එකක්. දැන් කීයක් ඉවරද? 100 නෝට්ටු එකට 100යි 50 නෝට්ටුවට 150යි 150යි. තව කීයක් මදිද? රුපියල් 250ක් නේ ගන්න. එතකොට මේ 100යි 50යි 150ම අයින් කරනවා රුපියල් 100යි ඉතුරු වෙන්නේ. එහෙනම් ඒ 100 දෙන්න වෙන්නේ අපිට අනිවාර්යයෙන්ම නෝට්ටු වලින්ද? 20 නෝට්ටු වලින්. එතකොට 20 නෝට්ටු ගන්න 5යි. එතකොට ඔන්න එහෙනම් නෝට්ටු ගන්න ලැබෙනවා. දැන් අපිට තවත් පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ බලන්න. 20 නෝට්ටු 5යි. රුපියල් 100යි. එතකොට 20 නෝට්ටු 5යි. ඊළඟට ඉතිරි 150යි. ඒ 150ට 100යි 50යි. දුන්නාම අපිට ඔය විදිහට අපිට එතකොට 20 නෝට්ටු 5ක් විදිහටත් 100 නෝට්ටු 1යි 50 නෝට්ටු 1යි ඉතින් අපි රුපියල් 250 වෙන් කරලා දක්වන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපි අදත් මුදල් ගන්න දෙනු ආශ්‍රිත ගැටලු කීපයක් සාකච්ඡා කරා. මේ පාඩම් වල පෙරහුරුපත් ඕගොල්ලන්ට ලැබෙනවා. පාඩම අවසානයේදී ආයතනයෙන් ඕගොල්ලන්ගේ නිවසට මෙවයි. දුල පුතාලා දැන් සූදානම් වෙන්න ඊළඟ පාඩම. බිල්පත් පාඩම. ඊළඟ පාඩම දුලට පුතාලට මම ගන්නනේ බිල්පත් පාඩම. දැන් ඊළඟ අපේ හෙට දවසේ පාඩම වෙන්නේ බිල්පත් පාඩම. විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ. ඉතින් සරල බිල්පතක් ඕගොල්ලන්ට හිස්තැන් පුරවන්න ලැබෙනවා. එතකොට මේ බිල්පත නිවැරදිව කොහොමද සම්පූර්ණ කරලා ලකුණු ලබා ගන්න කියන එක තමයි මම ඊළඟ පාඩමෙන් හෙට දවසේදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. එහෙනම් දුවේ පුතේ අද දවසේ කාලය අපෙන් ආහාර වීම නිසා මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. නැවත අපි හෙට දවසේ හමු වන අදහසින්. එහෙනම් දුල පුතාලා හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.